හරි එහෙනම් අපි මේ වැඩට බහිමු මොකද මේ දැ උුණු ඇවිලති අපට ට්‍රේල එක නවිලන්න මාවල් නියෝජනය අධිකය හලා මෙතරින් හට වැඩි කරයි ලදික මොක්ද මුලිම බලාගන්න පුළන්ගුණ අපිට නම් දැන් අපි ට්‍රේලක පැත්තරක අපිට මෙ මේ විදිර බලාගන්න පුළොගෙන මුලද ඩුන්ගේ දර්ශනය තොක දර්ශනයක් අපට පේන ම හිතන්න මල්ල මේ ලැට්වේරියාවල මේ හිතන්න මේ ලැට්වේරිය හ ම ගෙස් කරනවා මේ තමයි ෆිල්ම් එක අවසන් වෙන තැන ෆිල්ම් අවසන් වෙන තැන මේ ෆිල්ම් එක අවසන් වෙන තැන සමහර ඩූම් එයාගේ එයාගේ මෝටිව එක එහෙම නැත්නම් එයාට මේක කරන්න ඕනකම තිබ්බදේ එයා කරලා ඉවර වෙලා එයා දැන් කිසිම ගාන නැතුව තමන්ගේ තේජසින් තමන් ඉඳගෙන ඉන්නවා ඒ ත්‍රෝන් එක දැන් මෙතනදි පෙන්වන්නේ අපිට ඩූම් ත්‍රෝන් එකක ඉන්නවා පෙන්වන්නේ ඉතින් මේ එතකොට තේරෙනවා මේ සමහරට මේක ගොඩාක් දුරට ලැට්වේරියා වෙන්න පුළුවන් මේ ලැට්වේරියා වල මෙයා ලැට්වේරියා වල තමන්ගේ කාසල් එක මේ එයාගේ කාසල් එකේ මෙයා ඉඳගෙන ඉන්නවා සමහරට මේ මෙයා සීක්‍රට් එකට පාර කපලා උත්තරින් එහාට මෙයා සමහරට බැටල් වර්ල්ඩ් එකත් හදලා ඔකම ගල්ලා මෙයා ඉඳගෙන ඉන්න මොකද සාමාන්‍යයෙන් මෙයා මේ එයා කරපු දේ ගැන පසුතැවෙන මිනිහෙක් නෙමෙයි මොකද තමන් හරි එහෙම පසුතැවෙන්නේ නැහැ තමන් කරපු දේ ගැන තෑනොසුත් එහෙමනේ මතක ඇති තෑනොසුත් මේ half populations අයින් කරලා එයා කරේ මොකද එයා කරපු දේ ගැන කිසිම ගාණක් නැහැ එයා වෙන ග්‍රහ ලෝකයකට වෙලා ඔන්න මේ මොනවාද ඒකට කියන්නේ පොඩ්ඩක් සුප් එකක් හදාගෙන ඔය මෙඩ මේ ළඟදී අපිට බැනලා තිබ්බ කවුද එක්කෙනෙක් මේ මුලින්ම බලන්න දීලා එන්ඩ් ගේම් එකම බලන්න දීලා මේ අර අහිංසක දම් පාට එකට ගහලා දුකයි ඉතින් අර දම් අහිංසක දම්පාට මනුස්සයට ගැහුවා කියලා අපිට බ්ලේම් එකක් කරලා තින්නේ. ඉතින් ගොඩක් මම මෙන්ෂන් කරලා තිබ්බ මම දන්නේ නැහැ දීලා තින්නේ කියලා. ඇත්තටම මම නම් දුන්නේ නැහැ. මොකද අපි ඊට කලින් වීඩියෝ එකක් කරා මේ ඩූම්ස්ඩේ එක බලන්න කලින් බලන්න දෙන ෆිල්ම්ස් මොනවද කියලා. ඒ සම්බන්ධයෙන් අපි ලින්ක් එක දාලා තියන්නම්. ඔයාලා බලන්න. සමහරට මේ උඩින් කොයින් හරි මතුවෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මල්ලි මෙතනදී මේ පෙන්නන තේජස මෙයාගේ ඩූම් එයාගේ ත්‍රෝන් එකේ ඉඳගෙන එයා ඉන්නේ ඇත්තට මෙන්න මෙහෙම අත තියාගෙන මෙහෙම ඉන්නේ. කියන්නේ තව ලබා ගන්න දෙයක් නැහැ වගේ ලබා ගන්න දෙයක් නැහැ. තමන්ගේ ඒ තමන්ට අවශ්‍ය වෙලා තිබ්බ දේ කරලා ඉවරයි කියන මට්ටමක එයා ඉඳගෙන ඉන්න වගේ මේ එකක් තමයි අපිට එතනින් දැක ගන්න හම්බෙන්නේ. හා මම අර මං කලින් කිව්වා මේක ලැට්වේරියා රාජධානී. මේකේ මාර මෙයාගේ තේජසක් පෙන්වනවා. හා මේකේ මේ කලර්ස් තියෙන විදිය මේකේ මේ තියෙන ඒකේ සම්පූර්ණ අපි ගත්තොත් CGVFX එකෙන් හදලා තියෙන ලොකේෂන් එක ගත්තොත් මල්ලි ඒකත් පට්ටම ලෙවල් එකක තියෙනවා. එතකොට මම හිතන්නේ මෙයා මේ වෙද්දි වැඩ ඉවර කල්ලා ෆිල්ම් එක මෙතනින් වෙන්න පුළුවන් සමහරට එන්ඩ් වෙන්නේ. සහ ඊළඟට මට කතා කරන්න උනේ දැන් ගොඩක් දිනට මේක ප්‍රශ්න තිබ්බ සෝෂල් මීඩියා වල මේ ඩූම්ගේ කොස්ටියුම්ස් වල වෙනසක් තියෙනවා කියලා. වෙනසක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතනත් දානවා මේ විදිහට. ඉතින් මල්ලි මෙතනදී මම හිතන්නේ මම ට්‍රේලර් එකේ මේ ස්පෙෂල් ලුක් එකේදී දැක්ක මේ ඩූම්ගේ ඇඳුම් දෙකක් තියෙනවා. සමහරට මෙයා මේ ඇඳුම පාවිච්චි කරන්නේ මේ මිස්ටික් කාඩ් ඉගෙන ගන්න කලින් වෙන්න පුළුවන් සමහරට. මොකද මෙතනින් පස්සේ අපි දකින්න රූන්ස් වලින් තියෙන ගාඩ් එකක් වගේක් තමයි තියෙන්නේ. අපි ඒක ඉස්සරහට දකින්නවා. ඒක මම කියන්න ඉස්සරහට ඒක නිකන් අර රූන්ස් වලින් වගේ තියෙන එක. මේ සම්වන්නේ මෙයාගේ අර දැන් මෙතන කොමික් බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම ඇත්තටම ඩූම් මෙයාගේ අම්මගේ සෝල් එක ඇක්සස් කරන්න පුළුවන් ඩිවයිස් එක හදලා මේකෙන් වෙන මේ එක්ස්පෝස් එක වෙන්නේ මෙයාට ප්‍රශ්න වෙලා මෙයා හෙල්මට් එක දැකන්නේ මාස්ක් එක දාගන්නේ. එතකොට එයා යූස් කරන් ඉන්නේ පොඩි ඒ කියන්නේ සාමාන්‍ය රෙගියුලර් විදිහට අපි ගත්තොත් එහෙම අර ගම්මට්ට මේ විම්මට්ට වගේ පොඩි ඇඳුමක්. හරිද? ඉතින් ඒ වගේ තමයි මෙයා පාවිච්චි කරන්නේ. ඉතින් කිසිම රූම් ඒ කියන්නේ මිස්ටික් පවර් එකක් නැහැ. එයාගේ මේ සමහරට එයාගේ එතන ඇත්තේ එයාගේ ටෙක්නොලොජි එකක් මොකක් කර ඇති. ඒක ලොකුවට භාවිත කරලා නැතුව අර එයා මුලින්ම මම මේ අර මාස්ක් එක දාගන්න ඕන මාස්ක් එක විතරක් දාලා නිකන් ඇඳුමින් ඉන්නේ නැතුව ඔය වගේ සූට් එකක් හදාගත්ත වෙන්න පුළුවන්. ඒතරයි දැන් ඔය ටික කොහොමද අපි දන්නවා මේ මාවලි ස්ටුඩියෝ කියන්නේ සාමාන්‍යයෙන් මේ එන්ට්‍රන්ස් එකේදී හින්ට් දෙන කට්ටිය. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකත් හිතන්න දෙනවා. ට්‍රේලර් එක දුන්නාම මාවල් කොල්ල කෙල්ල දන්නවා අපි මේකේ මාවලි ස්ටුඩියෝ ලෝගෝ එක දෙනවා නම් එතනත් අපි හිතන්න දෙයක් තියෙනවා. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ට්‍රේලර් එකේ මාවල් ස්ටුඩියෝ ලෝගෝ එක වැටෙන විදිය. මොකද අපිට කලින් ට්‍රේලර් එකේදී නිකන් මාවල් ස්ටුඩියෝ කියන එක විතරයි දුන්නේ. මමත් එතන කල්පනා කරා ඒක කිසිම දෙයක් තිබුණේ නැති කියලා. මෙතන විශේෂ දෙයක් තියෙනවද නන්දිකා අපිට කතා කරන්න? මෙතන විශේෂ දෙයක් මෙතන ඇත්තටම සම්පූර්ණයෙන් මේ අපි බැලුවොත් මේ පෙන්වලා තියෙන විදිහට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන් කොළ පාටලා කියන්නේ ඩූම්ගේ තීම් එකට ඇවිල්ලා තින්නේ. හා මේ මාවල් ලෝගෝ එක එයාලා පොඩි රේස් වගේකින් පොඩක් පොප් අප් කරලා තියෙනවා මේකේ රේස්. හා අපි දැක්කා සූට් කිහිපයකුත් තියෙනවා. ෆිල්ම් එක කියන්නේ මේ කොමික් කෝන් එක ඒකකටම සැන්ඩියාගේ කොමික් කෝන් එකේදීත් අපි දැක්කා සූට් කිහිපයක් තියෙනවා. සමහරට මේ ඩූම්ගේ වේරියන්ට් කෙනෙක් තව ඉන්නත් ඉඩ තියෙන පුළුවන්. මොකද ඉන්න පුළුවන් අනිවාර්යයෙන්ම නිවන්ස් එක ඩූම් කෙනෙක් ඉන්න පුළුවන්. මට නිකන් පැහැදිලි බලාපොරොත්තුවක් තියෙනවා මේ
කිරියන් මර්ෆිගේ ඩූම් බලාගන්න පුළුවන් වෙයිද කියලා මට නිකන් ඒක මගේ පෞද්ගලික මේම ඇතින කාලයක් තිස්සේ ඇත්තරම රූම් එකක් ගාව එකක් ගියා අපි දන්නවා මාව කිලියන් සාමාන්‍ය මර්ෆිව තමයි විදිහට දාන්න කරනවා. හිටියේ ඔව්. හරිද කිලියන් මර්ෆිව දාන්න හිටියා කියලා රෝම එකක් තිබ්බා හැබැයි බලාපොරොත්තු නොවුණු විදිහට ඊට වැඩි ලොකු හයිප් එකක් තියෙන උනස් එක දැම්මා. හැබැයි මේ මාවල් කියන ආයතනයේ ෆෑන්ස්ලට මුල් තැන දෙනවා ඒකට මම විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ බාධා කිරීමක් නෙමෙයි අපි දන්නවා හෙන්රි කැවිල් එක්ස්මෑන් ඔව් හෙන්රි ඒ වගේ අපිට කැල්වරින් අප කැල්වරින් කැල්වරින් දැක්කා. අපි කියන බෑ ඉස්සර ෆිල්ම් එකකදී අපිට හම්බෙයිද කියලා සමහරවිට සීක්‍රට් එකකදී අපිට හම්බෙන්න හම්බෙන්න තියෙනවා තියෙනවා. අපිට ඒක කියන්න බෑ මම කියන්නේ ඒක මාවල් එකේ මේ තියෙන රහ මේක ඇතුලේ ඔව් මේක මේ සම්පූර්ණයෙන් පෙන්වන්නේ මේක අර ෆෑන්ස්ලට ඕනේ දේ දෙනවා දෙනවා. එතකොට සමහර විට ඩූම්ගෙම තව වේරියන් කෙනෙක් ඇවිල්ලා මෙයාලට උදව් කරන්න එනවා වෙන්නත් පුළුවන් මොකද අපි හොඳටම දැක්ක කෑන්ගෙත් ඔව්. වේරියන් කෙනෙක් වික්ටර් ටයිම්ලි ඊට අමතරව ගත්ත හී හු රිමෙන් කියන කට්ටිය ඔව්. අර ලොකු ත්‍රෙඩ් එකක් නොවුනට මේගොල්ලන්ට උදව් කරනවා ගොඩක්ම වික්ටර් ටයිම්ලි කියන කෙනා මේ ලෝකෙට උදව් කරනවා ඔව්. එතකොට ඒ වේරියන්ස්ලා හැමෝම නරක නැහැ සමහර කවුද ඒ වේරියන්ස් දැන් අපි දැක්ක ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙත් ඩිෆෙන්ඩර් ස්ට්‍රේන්ජ් සිනිස්ටර් ස්ට්‍රේන්ජ් සුප්‍රීම් ස්ට්‍රේන්ජ් ඊට අමතරව ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියන අපි නෝමල් යුනිවර්ස් එකේ ඉන්නේ කර ඒ කට්ටියගේ තියෙන පර්සනැලිටිස් ඒ කට්ටියට නැති වෙච්ච දේවල් වෙනස් දැන් අත්‍තරම ගත්තොත් එහෙම එක සිනිස්ටර් එකේ ඉන්න එක්කෙනාට සම්පූර්ණ එයාගේ ආදරය කරන කෙනා මැරෙනවා හරිද ඊට පස්සේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මේ දෙන්න වෙන් වෙලා හරිද ඊට පස්සේ අනිත් එකේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැරලා ඒ කියන්නේ 838 එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැරෙනවා මොකද එයා මේ මොකද්ද බුක් ඔෆ් එකට කියන්නේ මොකද අපි බුක් ඔෆ් ද ඩෑම් කියලා කියන්නේ ඩාර්ක් හෝල්ඩ් එක ඩාර්ක් හෝල්ඩ් එක යූස් කරලා තමයි තැනොස් මේ පරාජය කරන්න හදන්නේ එතෙන්දී ඉලුමිනාට්ලා කණ්ඩේ එකතු වෙලා මෙයාව මරණයට පත් කරන හැබැයි ඒක ක්‍රිස්ටින් යන. එතකොට ඒකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නෑ ක්‍රිස්ටින් ඉන්නවා. එතකොට ඒ වේරියන්ස්ලාට එක එක කතා තියෙනවා. සමහරවිට අපිට දකින්න හම්බෙයි දන්නේ නැහැ කිලියන් මර්ෆිගේ කෙනෙක් ඒක සමහරවිට සීක්‍රට් එකේදී වෙන්න පුළුවන්. හැබැයි නැත්තම් මේකෙදි මැද හරියක. හැබැයි මම දැන් පෞද්ගලික වශයෙන් මම ෆිල්ම් එක ගලාගෙන යන විදිහ මම ඔලුවට ගත්තොත් එහෙම මේ විදිහට යද්දි මෙහෙම කෙනෙක් දැම්මොත් මොකද වෙයි කියලා මං හිතන එක ඩිස්ටර්බින් වෙයි කියලා. ඒ හා ඒක නිකන් අර වැඩේ අනාගනී කියලා හිතනවා වැඩි වගේ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ නිකන් ඩ්‍රාමා ගතිය වැඩි කරගන්න. අපි ওই විදිහට ඉතින් මේ ට්‍රේලර් එකේ අපිට හරි ලස්සන දර්ශනයක් දැන් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට දකින්න පුළුවන් සම්පූර්ණ දර්ශනය. මේ ක්ලිප් එක වල මාර ෆීල් දැනෙන විදිහ. අපි මේක දැන් මුලට ගියොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා චරිතයක්. කවුද මේ අඬන්නේ? මේ අර නැත්නම් සූසන් ස්ටෝන් මේ එතකොට 838 එකේ කරා 838 sorry 828 එකේ sorry අපි 2025 දෙක ෆැන්ටස්ටික් 4 ටීම් එකේ ඒ යුනිවර්ස් එකේ එන සූසන් ස්ටෝන්. එතකොට මෙයා මෙතනදි කියනවා වික්ටර් කියන්නේ ගොඩක් ස්මාර්ට් කෙනෙක්. ඒ කියන්නේ every room කියන එකෙන් එයා අදහස් කරන්නේ අර එයාලා අර every room කියලා ගත්තොත් මේ සම්පූර්ණ පැත්තෙන්මනේ. එතකොට එතන හිටපු ස්මාර්ට් කියන්නේ රීඩ් රිචඩ් කියන්නේ ස්මාර්ට් කෙනෙක් තමයි. කොහොම කරා ඇත්තටම ගොත් සාමාන්‍ය රීඩ් රිචඩ් ඩූම්ට වැඩි චුට්ටක් උඩින් ස්මාර්ට්. හැබැයි අර දෙන්නම ඒක මං හිතන්නේ අර හොඳ කියන කාරණාවත් එක්කනේ. ඔව් ඒක විලන් තමයි. සහ වීරයා කියන මේ එතනදි මෙහෙමයි. ඩූම් කියන්නේ ප්‍රබල කියන්නේ අර ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියන එක තමයි මම පෙන්වන්නේ. මොකද ඇත්තටම ගත්තොත් දෙන්නම මේ එම්පයර් ස්ටේට් යුනිවර්ස් එකේ එම්පයර් ස්ටේට් වෙන්න ඕනේ යුනිවර්ස් එක තමයි ඉගෙන ගන්න. හා ඩූම් හා මේ රීඩ් එකම මොකද මේ ඩූම්ට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තමයි එයා එන්නේ. එතකොට ඒ කාලේ මොකද ඩූම් මේකට ගන්නෙ එයා US ගවර්න්මන්ට් එකට වෙපන්ස් හදලා දෙන්න ඕන කියන ඇග්‍රීමන්ට් එක through තමයි එන්නේ. ඒ කාලේ ඒ වෙපන්ස් හදන්න තවත් හිටපු ඩයල් එක තමයි අපේ රීඩ් රිචඩ් කියන්නේ. එතකොට මේ දෙන්න එකට හම්බෙන්නේ. ඒ කියන්නේ මෙයාලා ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා. එතකොට ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා විදියට තමයි යුනිවර්සිටි ෆ්‍රෙන්ඩ්ස්ලා විදියට ගන්නවා. එතකොට මේ ඔය ඕක කියද්දි මට තව මතක් වෙනවා මේ කතාව ඇතුළේ ඉන්න චරිත දෙකක්. මැග්නිටෝ සහ ප්‍රොෆෙසර් එක්ස්. එදෙනත් ඒ වගේම තමයි. ඒ වගේ මේ රීඩ් හා මේ ඒ වගේම රීඩ් එක එකතු වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි සූසන් ස්ටෝම්. ඒකට මේගොල්ලෝ මේ දෙගොල්ලෝ කොහොමද දන්නවා හා මේ පරේෂණ වෙයා කරපු දේවල් මොනවද ඇයි මේව කරේ කියන දේ බව අනිවාර්යයෙන් මේ සූසන් ස්ටෝම් දන්නවා. ඒකට සූසන් ස්ටෝම් මෙතනදී කියන්නේ මේ කවුද අපේ වික්ටර් කියලා කියන්නේ මේ එයා ඩූම් කියලා කියන්නේ මං හිතන්නේ එතනදී වික්ටර් කියලා කියන්නේ. ඩූම් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. වික්ටර් කියලා කියන්නේ මොකද මේ රීඩ් පව එයාට ගොඩක්ම කතා කරන්නේ වික්ටර් කියලා. අපි ෆැන්ටස්ටික් 2004 2005 එකේදී දැකලා තියෙනවා මේ ඩූම් කියලා කොයි වෙලාවක කතා නැහැ වික්ටර් කියලා තමයි කතා කරන්නේ. එතකොට මේ කියනවා මෙයා ස්මාර්ට් කෙනෙක්. මෙතන හිටපු හා එන කයින්. අනකොට කරුණාවන්ත. ඒ කියන්නේ මෙයා ඕන කෙනෙක්ට උදව් කරනවා. අර ඒ වගේ කෙනෙක්. හැබැයි මෙයා ආදරය කරු ගොඩක් දේවල් මෙයාට නැති වෙනවා. මෙයා කියන මෙයා හා මෙයා බ්‍රෝකන් මේ අපි හැමෝම දන්න දෙයක් තමයි විලන් කෙනෙක් වෙන්නේ බ්‍රෝකන් කැරක්ටර් එකක්. ඒ කියන්නේ විලන් කෙනෙක් ලොකු බ්‍රෝකන් කැරක්ටර්. අපිට මෙතනින් ඔහොම ඉස්සරහට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේ අපි දන්නගෙන චරිතයක් ඉන්නවා. ඔතනදී මේ දැන් මේ මැග්නිටෝ ඉන්නවා. මැග්නිටෝ
තින්න දැ මේක අහනගම ඉන්න මැග්නීටෝ ඔතන තියෙන විශේෂත්වය මට පේනවා මෙතන මැග්නීටෝ පොට ඩැමේජ්ජලා තින ඒ කියන්නේ මේ ඔක්කොම මේ සමහට වෙලා තියන්නේ මේ ෆැන්ටස්ටික් ෆෝල ඉඩවස්සේ එක්ස්මන්ලා හා ඇවෙන්ජස්ලා වකාන්ඩාලා වලියක් ගිහිලා තියෙනවා එතනින් පස්සේ මෙයාලා තේරුම් අරන් තියෙනවා අපි මේක ගහගන්න එක නෙමෙයි කරන්නේ මොකවුද මේ අර අඩුමතරම මේ ෆැන්ටස්ටික් ෆෝල් කට්ටිය නේ අපි කොහොමද දන්න ෆැන්ටස්ටික් ෆෝල්ගේ ප්‍රධාන හතුරේ තමයි මේ ඩොක්ටර් ඩූම් කියන්නේ එතකොට එයාලා ඔබ්වියස්ලි දන්නවා මේ ඩොක්ටර් ඩූම් කියන්නේ එහෙම නැත්නම් වික්ටර් වොන් ඩූම් කියන්නේ කවුද කියලා හැබැයි ඊට එක්ස්මෙන් ලා ගත්තොත් ඊට අමතරව අපි මේ ඇවෙන්ජර්ස් ලා ගත්තොත් වකන්ඩා කට්ටිය ගත්තොත් එයාලා දන්නේ නැහැ කවුද මේ ඩූම් කියන්නේ කියලා තමයි වලියෙන් පස්සේ සමහරට මෙහෙම වලියෙන් පස්සේ වෙන්න පුළුවන් නැත්තම් සමහර විට මොකක් හරි මුලින් අනතුරක් සිද්ධ වෙලා වෙන්නත් පුළුවන් මැග්නිටෝට මම බොහෝ දුරට ගෙස් කරන්නේ මේ වලියකින් පස්සේ වෙන්නත් පුළුවන් හැබැයි ඔක වලියකට මුල් පුරන්නත් පුළුවන් හේතුව මේකයි දැන් මෙහෙම දෙයක් වෙනවා කියලා දැන් මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා සමහර සූත් කියනවා මෙහෙම ඉන්කර්ෂන් එකක් කරනවා මෙතන අපේ යුනිවර්ස් කැඩෙනවා මෙහෙම වෙනවා කියලා එතනින් පස්සේ මුන් අතර මතභේදයක් වෙන්නත් පුළුවන් එහෙම දෙයක් වෙන්න පුළුවන් මෙතනදී කොහොමද මේ වික්ටර් වොන්ඩෝ කොහොමද මෙහෙමනේ මල්ලි වෙන යුනිවර්ස් එකේ මේකට ආවට පස්සේ අපි මුලින්ම දැක්කා තෝර් මුලින්ම මේ ඇස්ගාඩ් ඉඳන් මේ මිඩ්ගාඩ් වලට ආපු වෙලාවේ ඇවෙන්ජර්ස් එකේදී මේ කැප්ටන්ලත් එක්ක හොඳින් කතා බහ කරේ නෑ නේ කෙලිම තුන් දෙනා අතර ඔව් වලියන්නේ ගියේ තුන් දෙනා වලියන්නේ ගියේ එතන ඒ ට්‍රිනිටි එකේ මේ මොහොතේ එතන ඒ කියන්නේ සටන් කරන අයන් මෑන් කැප්ටන් ඇමරිකා සහ තෝ එතනදිත් මේ ඊට පස්සේ කවුද මේ මුලින්ම කැප් මේ මුලින්ම යන අයන් මෑන් මේක තෝරට ගහන්න එවෙලේ කියනවා අපිට ප්ලෑන් එකක් ඕනේ කියලා මේ we need to අර කියන්නේ අර we need to plan to attack කියලා I have a plan තමයි attack තමයි අර හුයන්නේ එතනත් තුන් දෙනතර මතභේදයක් තියෙනවා කොහොච්චර එකට වෙලා ඒ කියන්නේ සිවිල් වෝ එකක් වගේ දෙයක් වෙන්නේ සමහරට මෙතනදී මේ වලියක් ගිහිල්ලා මුලින්ම කට්ටිය මේ අඳුන ගන්න කවුද මේ වික්ටර් වොන්ඩෝ මෙහෙමද කවු මොන වගේ චරිතයකටද දැන් මේගොල්ලෝ මේ මුණ දෙන්න යන්නේ කියලා. يعني සරලවම කිව්වොත් අපි මෙතන මරා ගන්න ඕනේ නැහැ. අපිට එක ලොකු ත්‍රෙට් එකක් එනවා. තියෙනවා. මේක ගැන අපි දැනගන්න ඕනේ. මේක ගැන මේ කවුරුත්ම දන්නේ නැහැ. මේ කවුද එක්ස්මෙන්ලා දන්නෙත් නැහැ, ඇවෙන්ජර්ස්ලා දන්නෙත් නැහැ, මේ වකන්ඩාවනේ හා තවලෝකාන්ලා කවුරුත් දන්නේ නැහැ. ඒතකොට මේක දන්නේ ෆැන්ටස්ටික් ෆෝ කට්ටිය. ඒතකොට එතනදී මොකද අපි දන්නවා සූසන් ස්ටෝන් තමයි මේ වෙද්දී ෆැන්ටස්ටික් ෆෝ එක ලීඩර් විදියට වැඩ කරන්නේ රීඩ් ටීචර්ටත් වැඩිය. අපි ඒක දකිනවා ෆැන්ටස්ටික් ෆෝ 1 එකේ 25 ආපු. එතකොට මෙතනදී අනික සූට පොඩි මේ අර සූහා වික්ටර් කියන පොඩි ලව් ඇට්‍රැක්ෂන් එකක් තිබ්බ දෙන්නෙක්නේ. එතකොට මේ අර පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් සාමාන්‍ය පිරිමි කෙනෙක් ගැන හරියටම කියන්නද? කියන්න අනිවාර්යයෙන්. එහෙම දෙයක් තියෙනවා. ඔතනදි වෙන්නේ මොකද දෙයක් තමයි. මෙයා තමයි මෙයා කියලා. මෙයා කියලා. අපි දැන් ට්‍රේලර් එකේ ආයෙත් ඉස්සරහට යද්දී අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ගැම්බිට්. හැබැයි මෙතන ගැම්බිට් මේ වොයිඩ් එකේ හිටිය ගැම්බිට්ද කියලා අපිට කියන්න බෑ. මම හිතන්නේ මේ වොයිඩ් එකේ හිටියේ කියලා. සමහර විට වෙන්න පුළුවන් අපිට ඒක හරියටම කියන්න මට මතක නැහැ වොයිඩ් එකේ ගැම්බිට් කී තිබ්බේ නිකන් දම් පාට වගේ කෑල්ලක් නේද ඔළුවේ. මේකේ මං හිතන්නේ කෙනාගේ කළු පාට වගේ මට මතක හැටියට තියෙන්නේ. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන් නේද? මට මතකද වොයිඩ් එකේ එක්කෙනාගේ තිබ්බේ පර්පල් කලර් එකක් වගේ. එයාගේ සේම් වෙර් කස්ටියුම් එක යන විදිහට. මොකද මේ ඒ කාලෙත් අතරම චැනින් ටුටුම ගන්න උමනාව තිබ්බා මෙයාලට. හරිද? ඊට අර අපි දැක්කන ඔරිජින් එකේ හිටි වෙනම කෙනෙක් නේ. හරිද? ඒ වුණාට මම නම් මේ හිතන්නේ මේ වොයිඩ් එකේ හිටිය එක්කෙනා නෙමෙයි. එනම් කෝ අනිත් කට්ටිය එතකොට. කෝ අපේ මේ බ්ලේඩ් එතකොට. ඒකට ඉලෙක්ට්‍රෝව පෙන්නුවා අපිට. හරිද? එතකොට ඒ කට්ටිය නෑනේ. හරිද? එතකොට මේ ඉන්නේ සමහර වොයිඩ් එකේ එක්කෙනා නොවෙන්න පුළුවන්. මේ ඉන්නේ මේ අර අපි දැන් මේ ඉන්න එක්ස්මෙන් යුනිවර්ස් එකේ ඉන්න ගැම්බිට් කෙනෙක් වෙන්න ගැම්බිට් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි මම අනුමාන කරන්නේ විදිහට. හරි. එතකොට අපි මේ දැන් යම් ඊළඟ ඡායාරූපයට ඊළඟ වීඩියෝ එකේ කියන සොන්න. මේ කවුද? මේ කැප්ටන් හයිඩ්‍රාද නැත්නම් අපි දන්නේ කැප්ටන් ඇමරිකාද? ඒක ඇත්තරම මේ නදිකයට ඕක මතයක් තියෙනවා අපි දැන් මේ තිරේ කියන්නේ මම කිව්වා කැමරා ඔෆ් එකෙත් අපි කතා කරා ඒක. ඔව් අපි මොකද මේක කැප්ටන් හයිඩ්‍රා වෙන්නත් පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේක මලයාලම් ෆිල්ම් එකක් කර එකක් නෑ කියලා මම හිතනවා ලස්සන ප්ලොට් ට්විස්ට් එකක් දාලා. මොකද දැන් මෙහෙමයි. දැන් මේ ළමයා හම්බෙන කාලෙයි මේ කාලේ අතර ලොකු ගැප් එකක් තියෙනවා. ලොකු ගැප් එකක්. මේ ලුක් එක පවා වෙනස්. ලුක් එක පවා වෙනස්. මම හිතනවා මේ ලුක් එක නිකන් අර එන්ඩ් ගේම් එකේ තිබ්බ ලුක් එක මෙයා. යස්. මෙයාගේ එන්ඩ් ගේම් එකේ මේ එන්ඩ් ගේම් එකේ ඉන්ෆිනිටි වෝ එකේ එන්ඩ් ගේම් එකේ මුලදී මෙයා රවුල කපනවා. හරිද? මේ ටෝනි ස්ටාර්ක් අරන් එන වෙලාවේ කැප්ටන් මාවල්. එතකොට මේ ඒ වෙනකන් තිබේ මේ ලුක් එක. මේ තියෙන අර ඉන්ෆිනිටි වෝ එකේ තිබ්බ ලුක් එක මෙයාගේ. හැබැයි දැන් අර ළමයා හම්බෙලා ගොඩ කාලයක් වෙන්නත් පුළුවන් මේ. මොකද ළමයා හම්බෙන ෆුටේජස් එකේ පෙන්නනවා අපිට කැප් රවුල වවල නැහැ. කොණ්ඩෙත් කපලා රවුඩත් ඇත්තරම සම්පූර්ණයෙන් නෝට් එකටම ගාලා ඒ විදිහට තමයි හිටියේ. සමහර විට හැබැයි අර කියනවා වගේ මේ ඉන්නේ කැප්ටන් හයිඩ්‍රා කෙනෙක් වෙන්න පුළුවන්. මේ හයිඩ්‍රා කෙනෙක්. මොකද මේ අර හරියටම ගත්තොත් එම ඩූම්ගේ හෙන්චයියෙක් වෙන්න පුළුවන්. වෙන්න තියෙනවා. මොකද ටීම් කොටවන්න වෙන්න පුළුවන් එහෙම. පුළුවන්. මොකද ඒ හයිඩ්‍රා කියන කෙනාගේ ඇත්තටම වෙලා තියෙන්නේ මේ යථාර්ථය හා මතකයකින්ද වෙනස් කළනේ. ඒත් එයාට ඕන වෙලාවක
පුළුවන්ගෙන මේ අරගොලන් විශ්වාසී දනාගන්න මෙයාට පුළුවන් මේ මියෝල්න එක උත්සන් කොට දැන් තෝරිතන් හරි මියෝල්න එක උත්සන්න තරම් බව කියන්නේ හරි මේ අපේ එක්කෙනා තමයි අපේ එක්කෙනා තමයි මිනිහට තේරෙන්නේ ඇවිල්ලා හෙලා ඇවිල්ලා කොහේ ඕෆිස් වලට පස්සේ හෙලත් අපි පැත්තේ විතරයි හරි ඔය එහෙම නෙමෙයි ඇත්තටම මම නම් හිතන්නේ සමහරට මේ කැප්ටන් හයිඩ්‍රා කෙනෙක් වෙන්න පුළුවන් සමහරට මේ ඔරිජිනලි අපි දන්න කවුද අපේ කැප්ටන් ඇමරිකා වෙන්න පුළුවන් හරි අපේ දැන් ඔහොම ඊළඟ මේ රූපරාමුවට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ආයිත් නැවත වතාවක් සුපුරුදුම තැනම මේ අර අපි දැක ත්‍රෝන් එක ළඟම තමයි තමයි මේ තියෙන අර ත්‍රෝන් එක ඔය අපිට පිටිපස්සෙන් පේන්න තියෙන ඒ ත්‍රෝන් එක හා එතන ත්‍රෝන් එක ඉස්සරහා ටිකක් අර දිලසෙන සුළු ලික්විඩ් වගේ දෙයක් තිබ්බා අනේ විදිහට මේක තියෙනවා ඒ ඉස්සර මට ප්‍රශ්නයක් තියෙනවා නදිගයි මේක ගැන දැන් මෙතන නදිග අපි දන්නවා මේ ඩූම් හැම මොහොතකම පෙන්වන්නේ මේ වෝල් ආර්ට් එක ගාව වෝල් ආර්ට් අපි දන්නවා ඩූම්ගේ පළවෙනි පෝස්ටර් එක දැක්කා ඊට පස්සේ ආපු පළවෙනි ටීසර් එක ඇතුලේ දැන් මේක ඇතුලේ වෝල් ආර්ට් එක පෙන්වනවා වැඩි මොකක්ද මේකට මෙච්චර හේතුව මම නම් මෙතන ගොඩක්ම ගිස් කරන දේ තමයි මේ ඩූම්ගේ අම්මව තමයි රෙප්‍රසන්ට් ඩූම් හා ඩූම්ගේ අම්මා කියන්නේ මොකද ළමා කාලේ ගොඩක් කරට මෙයාට අම්මා අහිමි වෙච්ච කෙනෙක් මෙයා තාත්තත් එක්ක තමයි ඉන්නේ ඒත් ඒ ලැට්වේරියා වලට රජුරු මෙයාගේ තාත්තත් මරනවා ඒ වෙච්ච ප්‍රශ්නයක් ඉඳ ඒ කියන්නේ ඒක ඇත්තටම තාත්තගේ වැරද්දක් ඉඳ නෙමෙයි අර ඒක පිළිගන්නේ තාත්තගේ වැරද්දක් කියලාම විදිහට අර හිතන්නකෝ අපිට ලෙඩෙක් බේර ගන්න බැරුණොත් එimhe ડોක්ටර් ගියා තියෙන වැරද්ද ඒ වගේ සිද්ධියක් තමයි ඔතන තියෙන්නේ ඉතින් මේ ඔතනත් මට පේන්නන්නේ මේ ඩූම්ට හැමදේම නැති වුණා කියලානේ කියන්නේ මම හිතන්නේ මෙයාගේ මේ චූටි කාලේ ඉඳන් තමන්ගේ මේ අම්මගේ ආදරය කියන එක නැති වෙලා තමයි මෙයා මේක වෙන්නේ ඒ හින්දාම තමයි මෙයා අම්මගේ සෝල් එක මෙවිස්ටෝ ළඟ තියෙනවා කියලා දැනගත්තට පස්සේ මෙයා ඒ සෝල් එක ඇක්සස් කරන්න පුළුවන් වෙන ඩිවයිස් එකක් හදන්නේ ඒක ඇත්තටම පුපුරලානේ මෙයාට මේ මූණේ මේ විකෘති භාවයක් නෑ අපේ දකින්න ෆැන්ටස්ටික් 4 එකේදී 2005 ෆැන්ටස්ටික් වෙන විදියක් මේගොල්ලොත් අරගොල්ලොත් එක ස්පේස් ප්‍රෝග්‍රෑම් එකට ගිහලා ඒ කොස්මික් රේඩියේෂන් එකට අහුවෙලා මෙයාට මේ ඉලෙක් හරියට ගවොත් එහෙම අර මේ විදුලි පව එකක් ලැබෙනවා වගේ දෙයක් තමයි. ඒක දෙයක් නෙමෙයි මේක සම්පූර්ණ වෙනස්. අර විදුලි පව එක ලැබෙන හින්දා මෙයාගේ මූණේ ඒකේ මෙයා ඒ බලය පාවිච්චි කරන මෙයාගේ මූණ විකෘති වෙන එකක් තමයි දකින්නේ. හැබැයි එහෙම නෙමෙයි. මෙයා අම්මගේ සෝල් එක ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඩිවයිස් එකක් හදලා ඒක ඇත්තටම පුපුරනවා. හරිද? ඒ පුපුරලා ඒකෙන් වෙන හානියින් තමයි මෙයාට ඒක වෙන්නේ. මෙයා ගොඩක් වෙලාවට මෙයාගේ අම්මව බලාපොරොත්තුෙන් ඉන්න වෙන්න පුළුවන්. මොකද මේ තමන්ගේ බිරිඳහා ළමයා කියන දෙයක් අර ලොකුවට මෙන්ෂන් කරන එක නෑ මම හිතන්නේ මේකෙදි. මේකේ ඉන්නේ මේ අම්මා සහ පුතා වෙන්න පුළුවන් කියන දේ. ඒ කියන්නේ අර ඒ නැතිවෙච්ච මිස් එක සහ මාමස් එක ඒක තියෙනවා. තමන්ගේ වේදනාව ඒක තාමත් මෙයා එක්ස්පෙරිමන්ට් කරලා මෙයාට මේක කරගන්න විදිහ නැහැ. සමහර විට මේ ප්‍රශ්න වෙන්න ඉඩ තියෙන්නේ මෙයාට මේ දේවල් නැති වෙන්න ඉඩ තියෙන්නේ මේ ඇවෙන්ජස්ලා මේ වෙදි කරලා තියෙන මේ ටයිම් ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන්. ටයිම් එකත් එක්ක කරපු සෙල්ලම වෙන්න පුළුවන්. එකඟයි ඈ. ඒ කියන්නේ මේ පොයින්ට් එකට මම එකඟයි. මොකද හේතුව දැන් මේ මොහොතේ මෙයා සෙල්ලම් කරන්නේ ටයිම් ලයින් එකත් එක්ක විශේෂයෙන්ම හැසිරිච්ච පිරිසත් එක්ක. විශේෂයෙන් X-Men ලව ගත්තා. එතකොට අපි ගත්තොත් විශේෂයෙන්ම කැප්ටන් ඇමරිකා. ඔව් කැප්ටන් ඇමරිකා. ඒ කට්ටිය ගත්තා තියෙන කියන්නේ ඩූම්ට ඒ හානිය වෙන්නත් ප්‍රධාන හේතුවක් මම හිතනවා ඒක වෙච්ච ටයිම් ට්‍රැවල්. මොකද එයා මෙතන දෙක දෙවසක් කියන මම හිතන්නේ ඔක ප්ලේ කරද්දී එකයි මේ ඔයාලා ජීවත් වෙන්න හොරකම් කරපු ජීවිතවල වගේ. හොරකම් කරපු. ඒ කියන්නේ Tamanට අයිති නැහැ. නෑ. දැන් ඇත්තටම කැප්ටන් ඇමරිකා ගිහිල්ලා එයා මේ පෙගියෙක් ඉන්නේ Tamanට අයිති යුනිවර්ස් එක නෙමෙයි. Tamanට අයිති ජීවිතයක නෙමෙයි. මෙයා ගිහලා ඒ හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වෙන්න පුළුවන් සමහර ඩූම්ට. එතකොට ඒ දේ එක්ක මේ ඩූම් එනවා මේ දේවල් හන් කරන්න. මොකද දැන් මේ වෙලාවේ මෙයාට ඕනේ මේ ටයිම් ලයින් ප්‍රශ්නේ මේ හැමදේම නැති වෙන්න හේතුවක් වෙලා තියෙනවා මේ දේ. වෙන්න පුළුවන්. අපි දැන් මේ ඊළඟ ඡායාරූපෙට මේක කතා කළ යුතුම එකක් අර ඇස් සම්බන්ධව. මේ වෙලදී අපිට ඇත්තටම ඩූම්ගේ ඇස් කොළ පාටින් පේන්න තියෙනවා. ඔව්. සහ මේ බලන් ඉන්නේ අර වෝල් ආර්ට් එක දිහා නේද? මේ වෝල් ආර්ට් එක දිහා බලන් ඉන්නේ. මේ නම් මේ වෝල් ආර්ට් එක දිහා මේක ගොඩක් හැබැයි මෙතන පේනවා මෙයාගේ මේ එයා බලන් ඉන්න ලොකු වේදනාවක්. වේදනාවකින් හා මේ ලොකු පරිගැනීමකට කන්වර්ට් වෙන ගමන් තියෙන්නේ. මේ තමන්ගේ වේදනාව පරිගැනීමට කන්වර්ට් වෙන ගමන් තමයි අපිට ෆේෂල් රියැක්ෂන් එකෙන් දකින්න හම්බෙන්නේ. එතකොට මෙයා සමහරට ඕක අල්ලලා මේ වෙලාවේ ඒ තමන්ගේ වේදනාව පරිගැනීම වල මෙතනින් එහාට මෙයා හැරලා එනවා වැඩේ පටන් ගන්න වෙන්න පුළුවන්. සමහරට මේ කතාවේ මුල වෙන්නත් ඉඩ තියෙනවා. ඔව් නේ මුල ආරම්භය වෙන්න පුළුවන්. එතනදී කතාවේ මුල ආරම්භය වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ ඡායාරූපයට යමු. මේක කතා කළ යුතුම දෙයක්. අනිවාර්යයෙන්. මේක අනිවාර්යෙන් කතා කළ යුතු ඡායාරූපය. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඡායාරූපේ I am Iron Man, I am Doom. ඉතින් මේ මට චුටි දෙයක් කියන්න තියෙනවා. දැන් අපි DC Marvel සිනමා රසිකයෝ නයි. මම සිනමා රසිකයෙක් විදිහට මාරම කැමති චරිතයක් තමයි සිනමාව සයිඩ් එකෙන් Iron Man කියන චරිතය. සහ රොබර්ට් ඩූනි Iron Man චරිතය අවුරුදු ඒ කියන්නේ ෆිල්ම්ස් 23ක් තිස්සේ බිල්ඩ් අප් කරපු විදිහට මම මාර කැමති. ඒක මුලින්ම ඔයාලා අයියලා කල්ලුත් කියලා තියෙන දෙයක්.
එතකොට දැම් බලන්න අවුරුදු මෙහිමතම චිත්‍රපටිකම් නිර්මාණ 23ක් තිස්සේ වීරයා එක මොහොතක එක් නිර්මාණයකින් දැන් ඉන්න යනවා දුෂ්ටෙක් විදියට. අපි අයම් අයන්මෑන් අය කටේම තියනද ස්ටාක් හරිද ඇම් ඩූම් මොකක්ද කොහොමද මේක දැනුනේ? ඒක දැනෙන්නේ මම අයන්මෑන් රසිකයටත් වැඩිය ගත්තොත් එහෙම ඇත්තටම ඩවුනි රසිකයෙක්. ඩවුනි රසික. මම ඒක ඕන තැනකද කියලා තියෙනවා. මගේ ඇත්තටම මොටිවේෂන් ස්ටෝරියක් විදිහට ගත්තොත් මං ගන්නේ ඩවුනිව. හරිද? ඩවුනි කියන්නේ සිරා වැඩෙක්. ඒක ආයේ කතා දෙකක් නෑ සිරා වැඩෙක්. හරිද? එතකොට මල්ලි මේ මම අයන්මෑන් චරිතය හිටියොත් සමහර විට ඒකත් මේ වගේ මාතල්ලයක් වෙනවල හැබැයි ඩවුනි චරිතය ඉන්නකොට මුළු මල්ටිවර්ස් එකක්ම මල්ටිවර්ස් මුළු විශ්වයක් මල්ටිවර්ස් එක නෙමෙයි විශ්වය බේර ගන්න මේ මිනිස්සයා මල්ටිවර්ස් එකක් සමූල ඝාතනය කරන්න එනවා කියන එක ඒක අර මාරයි. ඒ කියන්නේ ඇත්තටම මේ හීරෝ කෙනෙක්ගේ තියෙන තව පැත්තක් දකින්නම කියන්නේ හීරෝ කෙනෙක්ගේ චරිතය. තව විදිහට බලාපොරොත්තුවම පරිගැනීමක් විදිහට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දුෂ්ටෙක් කියන්න බෑ. ඩවුන් ඒ කියන්නේ ඩූම් කියන කෙනා. ඩූම් කියන කෙනාව දුෂ්ටෙක් කරලා තියෙනවා ෆැන්ටස්ටික් ෆෝර්. හැබැයි එතනින් එහාට ගත්තොත් ඩෝම්ට මාර විදිහට පොලිටිකල් මේ කනෙක්ෂන්ස්ද ඊට පස්සේ එයා හොඳ ලීඩර් කෙනෙක් හොඳ ලීඩර් කෙනෙක් හොඳ මිස්ටික් පවර්ස් තියෙනවා පට්ට ඉන්ටෙලිජන්ට් එහෙම ඩයල් එකක් හරිද එහෙම කෙනෙක් දැන් මේ ඔතනද වෙලා තියෙන්නේ මේ තෑනොස් කියන්නේත් ඒ වගේ තෑනොස්ටත් තියෙන ෆිලොසොෆි කෙනෙක් තමයි මිනිහා මෙහෙමයි දැන් සරල දෙයක් කිව්වොත් තෑනොස් කියන චරිතය තියෙනවානේ තෑනොස්ගේ චරිතයම දැන් අපි දන්නවා ලෝකයේ වුණ මම දැක්කා දැන් සතිය විතර කලින් කියලා තියෙනවා මේ ජනගහනය අඩු විය යුතුයි කියලා. එතකොට බලන් ගියාම තෑනොස් කළා තියෙන හරිද? හරිද? ප්‍රශ්නේ ඔව් හරි. නමුත් ප්‍රශ්නේ තියෙන අපේ ප්‍රියයන් නැති වෙන්නේ. අන්නේ ප්‍රියයන් නැති වෙන්නේ මේමයි. මම ඒක කියන්නේ සොලියුෂන් එක හරි. ඒ කියන්නේ එයාගේ මතේ හරි. සොලියුෂන් එක මිලෙච්චයි. ඒ වගේ තමයි ඩෝම්ගේ. ඩෝම්ගෙත් තියෙන ඒ වගේ තමයි. එයාගේ පාලනය කියන්නේ එයා ග්‍රේටස් ඒ කියන්නේ හොඳ පාලකෙක් කියලා. අර හොඳ ලීඩර්ෂිප් ක්වොලිටිස් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් අර හොඳ පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනම තියෙනවා. ඒ හැමදේම තියෙනවා. හැබැයි සමහර වෙලාවලට මේගොල්ලෝ ගන්න තීරණ මිලෙච්චයි. ඒක මෙහෙමද? ඒක අර අපේ POV කින් අපිට තේරෙන්නේ එක තව කෙනෙක්ට ඒ දෙයින් නැති වෙන දේ හින්දා තමයි ඒක තේරෙන්නේ. කියන්නේ දැන් මම මොකක් හරි කරන දෙයින් මට නැති වෙන දෙයක් නැත්තම් මට මුකුත් නැති වෙන්නේ නැත්තම් මට මේකෙන් සොලියුෂන් එකක් තියෙන්නේ. සමහරට ඔයාට ඒකෙන් ඒ පැත්ත නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරිද? හරියටම ගත්තොත් පාරක් තිබ්බොත් මල්ලි මේ පාර තියෙනක එහෙන කරදරයි නම් මම මේක වහලා දැම්මොත් හැබැයි ඒක ඔයාට බාධාවක් වෙනවා. මට සොලියුෂන් එක. හරිද? එතකොට හිතන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි දැන් මේක ඒ වගේ තමයි මෙතනදි වෙන්නේ. මෙතනදි මේ කට්ටියටම එකතුලා තීරණයකට එනවට වැඩිය ඩූම් හදන්නේ මෙහෙම කරනනම් හරි කියන්නේ මෙයාගේ මතේ. තනි තීරණය. තනි මතයකට එන්න යනවා. ඒතරයි මේ ඡායාරූපي යටින් අපිට තව දකින්න පුළුවන් මේ ඩූම්ගේ කස්ටියුම් එක. අන්න කස්ටියුම් එක වෙනස් වෙලා තියෙනවා. මෙතන වෙනස් වෙලා. මෙතන මේ ඉස්සරහා දකින්න හම්බෙන්නේ මං හිතන්නේ අපි මේක ඉස්සරහට කතා කරමු. මේක මෙතනදී කතා කරනකොට මෙතනදී මං කැමති කතා කරන්න මේ 2019 කියන වර්ෂ 2019 කියන වර්ෂ දෙකේම I am Iron Man කියපු කෙනා දැන් I am Doom කියද්දි ඒක මේ ඒක අර මාර මේ හાર્ට් කියන ඩීප් ඒ කියන්නේ මට හිතාගන්න බෑ දැන් මේ මම අපි මේ වීරයෙක් විදිහට දැක්ක චරිතයක් එකඟයි මේ වගේ සුපිරි කැරක්ටර් ඒ කියන්නේ මාවල් විශ්වයේ ඉන්න අර ප්‍රබලම දුෂ්ටෙක් මේ අර ඒ විදිහට එනවා කියන එක ඒක අර පට්ටවව මොකද අපි මේ පර්සනලිටිස් දෙකක් දකින්නේ මෙයාලගේ. ඒ කියන්නේ දැන් අපි වීරයෙක් විදිහට පර්සනලිටිය මෙයාලගේ දකිනවා. හරිද? අපි මෙයා දකිනවා අපි මෙයා ප්ලේ බොයි කෙනෙක් විදිහට ඉන්නවා. ඒ ටික දැකලා ඕක ඔහොමම ගෝ ත්‍රූ වෙලා ගිහිල්ලා දැන් මෙයා එහෙම් පිටිම දුෂ්ටෙක් විදිහට එනවා. ඒකත් මේ ලේසින් අර නිකන් නිව්යෝක් සිටි එක විනාශ කරන්න බලාගෙන නෙමෙයි මේ සමස්තය විනාශ කිරීම සම්පූර්ණ සමස්තය එහා දෙයක් විශ්වීය අධිකය කියන වගේ සමූල ඝාතනයක් උදෙසා එක් පැමිණීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මොන වගේ බලාපොරොත්තුවක් ඒද කියලා අපිට හිතා ගන්න බෑ. එතකොටයි මේ අපි යන් ඊළඟ ඡායාරූපයට මේක තමයි අරගෙන ඇබ්සලියුට් සිනමා කියලා සහ ඒ වගේ ඇබ්සලියුට් ලුක් ටිකක් මම දැකපු මේක ඇතුලේ මං හිතන්නේ රූස් බ්‍රදර්ස්ලා වෙනස්ම කෝණයක් මේ නිර්මාණය ඇතුලේ අරගෙන තියෙනවා. මට ඒක කියන්න ඕනේ. මොකද හේතුව මේ කැරක්ටර් බිල්ඩ් අප් එක සහ මේ විශේෂයෙන් ડોක්ටර් ඩූම් කියන චරිතය මූලික කරගෙන එයාගේ බෑග්ග්‍රවුන්ඩ්ස් හදලා තියෙනවා. එයාගේ ස්ටෝරි එක හදලා තියෙන විදිය. ඒතර එයාගේ කාසල් එක සහ එයාගේ ඩීප් එක පෙන්වන්න සහ එයා දැන් මේ වෙලාවේ ඉන්නේ දුකකනේ. ඒක පෙන්වන්න හදලා තියෙනවා. එයා ඒ දුක හින්දා කරන්න බලන විනාශය මොන තරම්ද කියන දේ. මේ ඡායාරූප තුනත් එක්ක අයියේ කතනේ කොහොමද? මේ ඡායාරූපද අර ඇත්තටම මේක වචන දෙකකින් කිව්වොත් අර කලින් කිව්ව එක ඇබ්සලියුට් සිනමා. මල්ලි එතකොට මේ මම ඔය කිව්වාගේ ෆොටෝස් තුනේ දැන් පළවෙනි එකේ මෙයා මේ වෝල් ආර්ට් එක අපි හිතමු මේ පේන්ට් එක බලාගෙන ඉන්නවා. මෙතෙන්දි මම මේකට අත තියලා තියෙනවා. ඒ කියන්නේ
හරිට මම මේක වෙනුවෙන් එනවා කියන මම මේ කරනවා කියන වෙනුවෙන් අර තමන් අධිෂ්ඨානයක් හදාගෙන තමන් මොටිවේට් එකක් හදාගෙන එන මේ ලුක් එකක් තියෙනවා. හා දෙවෙනි එකේ මට දකින්න හම්බෙන විදිහ මම අර කලින් කිව්වා වගේ මේ හැමදේම විනාශ කරලා ඉවර වෙලා තමන් දිනුම් වගේ මට්ටමින් ඉන්න තමන් ඕන තමන්ට අවශ්‍ය දේ තමයි අරන් තමන් හැමදේම කරා කියලා මට්ටමේ ඉන්න ඩූම් කෙනෙක්. ඒක ඇත්තටම මම හිතන්නේ මෙයා රජාට ඇඳලා ඉන්නේ. මෙයා ඇඳලා ඉන්නේ. ඩූම් ඇඳලා ඉන්නේ මේ විදිහට. දැන් මට වඩා జగතෙක් නෑ කියන මට්ටමේ. ඊට අමතරව ඊට පස්සේ කෑල්ලත් වෙන සිනමැටික් කෑල්ලක් ඒක ගැන අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා අපි ට්‍රේලර් එකේදී. එතකොට මේ ওই ටික තමයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ. ඔන්න එනවා තවත් පර්ෆෙක්ට්ම තැනකට. රයිට්. හරිද? ඔන්න මෙතන ඇත්තට මට මම විශේෂයෙන් කියන නදිකයක් දන්නවා මම තෝර්ගේ බිග් ෆෑන් කෙනෙක්. ඔව්. තෝර් හදවත. මාවල් කොමික් කිව්වද මට තෝර් තමයි හදවත. මට මෙතන ඇත්තටම මොන ඩූම් එක තරහක් තියෙනවා. හරිද? මොකද හේතුව මගේ ආසම කැරක්ටර් එකත් එක්ක මෙතන ෆයිට් එක යන්නේ. මේ මොහොත අය හිතන්නේ මොකක්ද මේක චිත්‍රපටයේ අවසානයේද එහෙමත් නැත්නම් මුලද මේ චිත්‍රපටයේ අවසානය හරියට වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ අපිට මතකයි ඇවෙන්ජර්ස් එකේ ආව නේද මල්ලි ටීසර්ස් 4ක්. ඔව්. ඔය ටීසර්ස් 4 කැප්ටන් ඇමරිකාට එකක් ආවා, තෝර්ට එකක් ආවා, වකන්ඩා වර්ල්ඩ් එකක් ආවා, ඊට පස්සේ එක්ස්මෙන් වලට ආවා. මේ තෝර් එකේදී මෙයා ඕඩින්ගෙන් ඉල්ලනවා මට තව එක්කෙනෙක්ව පරාජය කරන්න බලය දෙන්න කියලා. ඒ කියන්නේ මෙයා මේ වෙදි දන්නවා මෙයාට බලය අඩුයි කියලා. අඩුයි කියන දේ. මම හිතන්නේ මේ ෂොට් එකට පස්සේ තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ සමහර විට එන්ඩ් එක වෙද්දි මේ හැමෝම පෙරදිලා එයාලා ආයාචනා කරනවා තමන්ට මේක පරද්දන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. මොකද අපි ඒ වෙලේ දැක්ක මල්ලි මේ ඒ තෝර් ඉන්න තැන හරි ලස්සනයි. නිස්කලංක තැන හරියටම ගත්තොත් එහෙම මේ ඉන්කර්ෂන් ඔක්කොම වෙලා තෝර් බැටල් වර්ල්ඩ් එක හදලා ඉවර කරලා ඒ ඉන්න මොහොතක් වෙන්න පුළුවන්. ඔව් ඒක වෙන්න පුළුවන් සමහරට. මොකද දැන් මෙතනදී අපිට දකින්න හම්බ වෙනවා අපිට අර කලින් ටීසර් එකේ දකින්න හම්බුණා වගේම තෝර් අර මුලින්ම වකන්ඩා වලට එනවා වගේ රයිෆෝස්ට් එක නෙමෙයි මෙතනදී මේ මොකද ස්ටෝම් බ්‍රේක් එක අරගෙන ඩූම්ට ගහන්නේ ඩූම් මේ ඇඟිලි දෙකෙන් මේක නවත්තනවා. ඇත්තටම මේ ඇඟිලි දෙකෙන් දැන් අපි දැකලා තියෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මෙහෙම ස්ලින්ඩරින් එක අරගෙන අර මෙහෙම කරනවා. කියන්නේ යා මැජිකල් පවර්ස් මේ අපි හොඳටම දන්න දේ කොමික් වල ඩූම්ට මැජිකල් පවර්ස් කියන එක මිස්ටික් පවර්ස් කියන එක තියෙනවා. එතකොට මෙයාගේ මේ ඇඳුම ගත්තොත් එහෙම අපි ආයේ රූප රාමුවට ගියොත් එහෙම මෙයා ඉන්නේගේ මෙයාගේ මේ ඇඳුමේ මේ අර උඩ තියෙන මේ අර සීල කල බටන්ස් දෙකෙන් යට තියෙන ටික නිකන් රූන් එකක් වගේ දෙයක්. හරිද? එයා රූන් එයාගේ අතේ තියෙන රූන් එකක්. අපි ඒක දැක කලින් වීඩියෝ එකේදී කිව්වා මේක අතේ තියෙනවා මේ ඇස් ඒක වෙනකොට ලැට්වේරියන් එක විදිහට ඒ රූන් එක තියෙනවා. සමහර මෙයාගේ අම්මගෙන් ආපු ආభాෂය වෙන්න පුළුවන්. මෙයා මේ ඇඟිලි දෙකෙන් මේක නවත්තන්නේ තමන්ගේ තියෙන මැජිකල් භාවයකින් ඒ විසා මම මේක දැක්ක දෙයක් තියෙනවා මේ සුට් එකේ තියෙනවා මේ ලාංඡන දෙකක්. ඔව්. ඒකේ මේ එකක දිග හැම එකක් වගේ තෝගේ හැම එක වගේද නිකන්. තෝම හැම එක වගේමත් වෙන්න පොඩ්ඩක් තියෙනවා. ටිකක් ඒ කියන්නේ මෙයා බලයන් ගොඩක් ඇබ්සෝඩ් කරගෙන තියෙන මේ වෙද්දී. මේ හැම ඒ කියන්නේ මෙයා ඔව් කොහොමත් අයි අපි අර පළවෙනි දැක්ක මේකට වඩා විශේෂයෙන් මේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ අපි දැක්ක ලුක් එකට වඩා මෙතන වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඒක ඇත්තටම කියන්න ඕන දෙයක්. තියෙනවා. ඒතර මේ අපිට විනාශ වෙලා තියෙන විදිහට බලාගන්න පුළුවන් නිව්යෝක් සිටි එකද? මේ නිව්යෝක් සිටි එක වෙන්න බෑ. මං හිතන්නේ මේක එක්ස්මෙන් ලගේ යුනිවර්ස් එක වෙනවා. හරිද? අපි මුලින්ම අපිට දැක ගන්න අර මං කිව්ව මුල් සූට් එකෙන් අපිට දැක ගන්න හම්බෙනවා මේ කාගේද ඩූම් එකපාර අර සමමකස් මේ ස්පේස් ගැන ස්පේකාර මේ යානයක ඉඳන් එකපාර මේ කඩාගෙන පයින්නවා. මේ කඩාගෙන පයින් ෂොට් එකේදී එයාගේ ඇඳුම එක වෙනස් විදිහකට තියෙන්නේ. දැන් මෙතනදී මේක තවත් ඒ එන තැන නිව්යෝක් සිටි එක වෙන්න බලා අර මුලින්ම පෙන්නනවා. මුලින්ම පෙන්නනවා තැන ඒ නිව්යෝක් සිටි එක වෙන්න බලා. මොකද මම එක තැනක දැක්ක X එකේ මට ඒක සේව් කරගන්න බැරි නැත්නම් මම මේකට දානවා. මේ මැග්නීටෝ එක තැනකදී ඒ කියන්නේ මැග්නීටෝ රංගපන මේ ඉයන් කියන එක තැනකදී මේ මගේ අතින් නිව්යෝක් සිටි එක විනාශ වෙනවා කියලා. හරි මගේ අතින් එහෙම වුණොත් අපිට ප්ලාන් කරගන්න පුළුවන් අර මුලදී අපි දැක්කනේ මැග්නීටෝ එකේ ෂොට් එක. මොකද සහාය ඒක අයියා මට දැන් මතක් වෙච්ච දෙයක්. එතන එවෙලේ නැවුම් තුවාල තිබ්බේ. ඔව් නැවුම් තුවාලේ. තිබ්බදේ. ඒ නැවුම් තුවාලේ. එකයි අයියා. ඒකත් එක එකයි. ඔව් සමහරට මෙයා මේ ඩූම් මීට කලින් ඇවිල්ලා කන්වින්ස් කරනවා වෙන්න පුළුවන්. ඔයාලා මේ විදිහට මේක කරන්න. මේක විදිහට කරන්න කියලා මේ කට්ටියත් එක්ක කතා කරලා. මේක කරොත් ඔයාලට බේරෙන්න පුළුවන් කියලා. අන්න එහෙම දෙයක් වෙලා වෙන්න පුළුවන් මේක වෙන්නේ. සමහරට මෙයා මේ නිව්යෝක් සිටි එක කියලා විනාශ කරන්නේ 616 එක වෙන්නත් පුළුවන්. එතකොට සම්පූර්ණ විනාශය නිව්යෝක් සිටි එකේ තියෙනවා. හැබැයි මේ අන්තිමේදී අපි මේ දැක්ක තැන ඩූම් වෙන්නේ මං හිතන්නේ මේ එක්ස්මෙන් ලගේ එක්ස්මෙන්ෂන් එක ළඟට වෙන්න ඕනේ. මෙතන වෙන්න තියෙන මේ නිව්යෝක් සිටි එක වෙන්න බෑ. එතකොට ඒ විදිහට තමයි අපිට ගන්න පුළුවන් ඉන්නේ. ඔව් ඊළඟ අපිට මේ වගේ ඡායාරූපයක් දැන් දකින්න පුළුවන්.
මේක තමයි දැන් කවුන්ඩවුන් එක මේ බැක්ග්‍රවන්් එක විදිර තියන්නේ මේක පේන අපිට මෙයාගේ මේ කේප් එක තියනවා දිකරම් වෙන්න දමතරව අර අපි දැක්ක දේවල්වල් වගේම අර දක්කර අපි ඉස්සල දැක්ක මේ ඩූම් ඉන්න දැන් ලැට් පේරියවලගේ ඒ වගේ අර මේ වින්ඩෝවල තියන කැටයම්ට එක ඒ විදිර මේක පේන දැකගන්න පුළුව මේක කොල පාටින් තියෙන ඉතින් අපි දන්නවා සහ මට ප්‍රශ්නයක් තියෙනවා ඩූම් ෆිල්ම් එක පුරාවට මාස්ක එක දාගෙන ඉදීද මංහිතන් යෝ අවසාන මොහොතේවත් මේක ගලවයිද මම හිතන්නේ වට හරිම තියන ප්‍රශ්නත මහිතන ගලවන එක නැහැ කියලා කියලද මේකට ලස්සනට හැබයි මේ මම අපි මේ වෙදදි දන්න දෙයක්තම ආර්ඩජයට ඩොල මිලියන සීරට ගෙවල තිනවා ඒක්ටකට එහෙමනත්තන් එතන්දී තැමකද අපි දන්න දෙයක්ත්තමයි මේ ෆැන්ටස්ටික් ෆෝ එකේද මෙතන හිට ආර්ඩජ නෙවේ කියරත් කියනවා මොකද එතන්ට යාට යන්න පුලන් කොස්ටක වැඩහින්ද මාස්ක එක පෙන්න්න මුණ පෙන්න්න නැතුව අපිට වෙන කෙනෙක් පෙන්නවා කියලා හර එතකොට දැ මෙතනද මෙයට මෙච්චර ගාන ගෙවල දීද ම ඒක වෙලාට හිතන්න මාස්ක ගලන්න තු දීලා කියන්න බැක්ලයිමක් ම මාස්ක ගලන්න ලට තියෙන මෙකොද මේ හිරස්ලාව කන්ෆියස අනිවාර 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 ගොඩම ඇවජස් අනිවාර අනිතත් කන්ෆියස මොකද හේතුව මේ විදි මෙයාලට හිටපු ලොකුම් ප්‍රටෙක්ට කෙනෙක් නැතිලා එක අනිවාරෙන් කිය කියන ඇවජස් ටීම එකගේ අපිට මේලා ගිය පාර හිටිය මෙහම අයන්මෑන් කියලගෙනෙක් මෙහම හිටිය කියලා යාගේ රූප පෙල්ලා මෙයා ශේෂ්ඨ කියලා පොඩි එකක් දීලා දීලා එතනින් පස්සේ මෙයාගේ මුණ පෙන්නුවට පස්සේ අන්න හටියව එමට තින හැබැක මුල්ටි කීද අපිට එක දැකගන්න හම්මුණත් මහිතන ෆිල්ම් එක ගතියන්න ඕක අන්තිමට තියන්න ඕක අන්තිමරම මරු එන්චෝය කරන්නහෙමත් පුළුව එහෙම කරයි එතකොට නදිගේ දැන් අපි ට්‍රේලෙක්ගෙන ඕරල්හම කතා කර ට්‍රේලෙක් ගැන ඔයාගේ අවසන් මතයමකක්ද මගේ අවසන් මත මෙමයි මං ඊට කලින් මෙහම දෙකුත් කියන්න මයි කවිතයි කර මිට කලින් වීඩියෝ අපි මේ තන ඩුම්ස් ඩේගේ පලවෙනි ඔෆිෂල් ට්‍රේලකේද එතන්ද අපි අරනයික්ලෝව කියල අපි කිව්වා මෙතන මුලිම ඇක්සන්ට එක මං හිතන්නේ සමහට දැන් මේ යන විදියනු මේ ඇක්සන්ට එක ආර්ඩජක වෙන්න පුළුවන් ඩෝන්ගෙම තමයි මොක සම්තින්ස් කමින් කියලා මේ කියනවනේ ඒ සමට යා මෙතැදි කියන්න මේ සම්තින්ස් කමින් කියල මේ කවරු කතාව මේ ඩෝන්ගෙන නෙමේ මේ ඉන්කර්ෂණ එක මොකද වලට මතගත් ඇතිවාට මල්ලි මේ කැප්ටන් එක ද බ්‍රේවනි වර්ල්ඩ එකේදී ද ලීඩ ඉන්නවා මේ හම්බෙන් යනවා කවද සෑම්විල්සන්න හම්බෙන් එතන්දි ඇත් කියන සම්තින්ස් කම ඉස් කමින් ඉස් කමින් අර මට පේ එයා කියන්නේ මට පේනවා මේ ප්‍රොබිලිටි එක මේ වෙන්න වෙලි හැකියාවටික පේනවා ඔයාල ඔක්කොම වීරයෝ මේක වෙනුවෙන් සටන් කරනවා ඇ වාලා හිතන් ඉන්නද මේක විතරයි තියෙන කියලා දිසිස් ඔන්ලි වර්ල් කියලා හනවා ඉටවසේ අපි බලමු මොකක්ද වෙන්න කියලා ඔයා ලොක්කොම් මේක බේරගන්න අද්දි කියලා අන්න හෙම දෙයක් කියනවා හරද එතකොට මේ සම්පූර්ණයෙන්ම මේ පාරකපල තියෙන ඉන්කර්ෂණයක් වෙනවා මෙතනදී එතකොට මේ ඩූම් ඇවිල්ලත් තමන් අර කිව්වේ කන්වින්ස් කරනවා කියලා සමහරට මේ එක්ස්මෙන්ලට කියලා කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා අපිට අර ඒක කියන්නේ අන්තිංකබල් ඩිසිෂන්ස් ගන්න වෙනවා කොට ඔයාලා ඔයාලගේ යුනිවර්ස් එක බේරගන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා මේ කට්ටියම අවුස්සලා තියාගෙන එකට එක ගැටෙනකොට දැන් එතකොට ඇවෙන්ජර්ස්ලා ඉල මෙතනට කරනවා අපි යුනිවර්ස් එක අපි බේර ගන්න ඕනේ මුන් කවුද කියලා වලියක් යනවා වෙන්න පුළුවන් කූට්ටුව ගැටෙන තැන ගැටෙනවා ඒ කට්ටිය අනිවාර්යෙන් ගැටෙන්න ඕනේ එහෙම නැත්තම් මේ ෆිල්ම් එකේදී ගතියකුත් නැහැ නිකන් හරියට නිකන් මේ මොකක් අර හරියටම ගත්තොත් එහෙම මේ අර මොබිඩික් එක බලන්නකොට යාල මේ මොකක් හරි දෙයක් අපි යන්නේ මැප් එකක් දිගේ මොකක් හරි හොයාගෙන යන්නේ එහෙම කතාවක් වෙයි එහෙම නෙමෙයි අනික එහෙම බිල්ඩ් අප් කරන්න දෙයක්වත් නැහැ මේ වෙද්දි එක්ස්මෑන්ලා කවුද කියන්න දන්නවා මේ වෙද්දි ඇවෙන්ජර්ස්ලා කවුද කියන්න දන්නවා එතකොට අපි ෆැන්ටස්ටික් ෆෝර්ලා කවුද කියන්න දන්නවා එහා වකණ්ඩා ඒ වකණ්ඩා දන්නවනේ හැමදේම දන්නවා සමහරට මෙයාගේ මේ ඇඳුමේ වයිබ්‍රේනියම් හෝ වයිබ්‍රේනියම් තියෙනවා වෙන්න පුළුවන් අපිට හිතන්න පුළුවන් ඒ වගේ මේ වෙද්දි සමහරට යුනිවර්ස් විනාශ වෙලා හින්දත් පුළුවන් මෙයාලා මේ පැත්තට එන්නේ එහෙමත් වෙන්න පුළුවන් හ ප්‍රශ්න උත්තර දුන් අවසාන වශයෙන් ට්‍රේලෙක් මොකද හිතන්නේ මාවල් රසිකයෙක් විදිහට මාවල් රසිකයෙක් මට නම් මේක පට්ට හයිප් එක තමයි අර තිබ්බ හයිප් එක තව වැඩි වුණා මේකෙන් අතර මේ අනිත් දේ තමයි මේ තාම අර එක මේක තැන් ටික තමයි මෙයාලා පෙන්නගෙන ඉන්නේ ඒක හොඳයි ඒක හොඳයි මොකද අපි බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේදීත් අර දැන් ට්‍රේලර් එකේ තිබ්බ ටික ෆිල්ම් එකේ මුල් ටිකෙන්ම දැක්කනේ ඒ වගේම මේකෙත් මේ එකම තැන් ටික පෙන්නගෙන ඉන්නේ සමහර අර අපි කියනවා වගේ මේක මුල් ටික මුල හා අග දෙක අතර දේවල් වෙන්න පුළුවන් අයි මේක රන් ටයිම් එක ගැන පොඩ්ඩක් කිව්වා දැන්ට රෝමස් ඇදිරේ මේක රන්ටයිම් එක තියෙන පැය 2 විනාඩි 40 ගානක් තියෙනවා හරිද ඒක හොඳයි ඒ හොඳ රන්ටයිම් එක ඇත්තටම ගොඩක් හොඳ රන්ටයිම් එකක් එහෙම වුණොත් එම් බොරුදුරට සීක්‍රට් ඕ එක පැය 3:00මාරක් හෝ 3:50 ඒ කියන්නේ 3:00මාර පන්නන්නේ නැහැ 3:00මාරට අඩු 3ට වැඩි වෙන්න පුළුවන් අනිවාර්යෙන් 3ට වැඩි මොකද ඒකට අදහසක් තියෙනවා මරු පොයින්ට් එකක් ගෙනාවයි දැන් බලන්න මේ දාපු ට්‍රේලර්ස් සහ ටීසර්ස් වලින් අපි තාම දකින්න එකම කට්ටිය ෂොට් ටික විතරයි අඩු මං හිතන්නේ ඔය ෆිල්ම් එකේ තැන් ෂොට්ස් කිහිපයක් ඒ ටිකවත් තියෙද කියලා කියන්න වැඩි සහ මට දැනෙන දේ
අපිට මේ චිත්‍රපට ඇතුළ මිට වඩා කතාවක් තියෙනවා සහ මිට වඩා තව චරිත විශේෂය අපි දන්න මාවල් සිනමැටික් යුනිවර්ස් එක ඇතුළේ ඉන්න චරිත කොමික් වල චරිත බලාගන්න පුළුවන් සමහරවිට අපිට මෙහෙම දෙයක්ත් බලාගන්න හම්බේ ඩොක්ටර් ඩූම්ට වැඩ කරන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කෙනෙකුත් ඉන්න පුළුවන් එහෙම ඉන්න පුළුවන් එහෙම ලීක්ස් කීපයක් තියෙනවා ලීක්ස් ටිකක් තිබ්බා මම ඒ ලීක් සූට් එකක් තිබ්බා මම ඒක ඔෆිෂියලි කියලා කියන්නේ නැත්තේ මොකද හේතුව මේ ඒක කොහෙවත් මම අර ඔෆිෂියල් සයිට් එකකින් දාලා තිබ්බ මේක ලීක් වෙලා කියලා තිබෙනවා මම ගොඩක් වෙලාවට මල්ලි ප්‍රශ්නක් තියෙනවා මම X එකේ කොච්චර දේවල් දැක්කත් ඔෆිෂියල් එකක් කල්චර් ක්‍රේව් කියලා ඉන්නවා ඊට පස්සේ ඩිස්කෂන් අරද ඒ කට්ටිය දාපු දේද සමහර මාවල් අප්ඩේට් කියලා එකක් තියෙනවා බ්ලූ වෙරිෆිකේෂන් නැතින මම ඒක ගන්නෙත් නෑ හේතුව මම ෆොලෝ කරන කට්ටියක් ඉන්නවා ඔයාලත් අනිවාර්යෙන් හොඳම නිවුස් ටික ගන්නවා X එකට නෙවෙයි X එකෙත් වෙරිෆයි කියලා තිබ්බ පළියට ගන්න එපා මොකද දැන් වෙරිෆයි බැච් එක ඇත්තටම කිව්වොත් එහෙම අර මේ හරි වචන කිව්ව බඩුවක් ගන්න වෙලා තියෙන්නේ මේක සම්පූර්ණේ අර බඩුවක් ගන්න කිව්ව කඩෙන් ගිහලා ගන්න පුළුවන් කියන එක වෙන විදියක් නෙවෙයි ඉතින් මේ සල්ලි දුන්නොත් ගන්න පුළුවන් වෙරිෆිකේෂන් බැච් එක හරිද ඉතින් අර ඒ වගේ මට්ටමේ තියෙනද මේ ඔයාලට අපි දාලා දෙනවා කල්චර් ක්‍රේව් කියලා ඉන්න ඊට පස්සේ ඩිස්කෂන් ෆිල්ම්ස් කියලා තියෙනවා ඉතින් ඒකෙත් ඩිස්කෂන් ෆිල්ම්ස් වලත් ගොඩක් ඒවා තියෙනවා බලන්න අර එයාලා ෆොලෝ කරන කට්ටිය මිලියන් ගණන් ඉන්න ඒවා තමයි හරි එක. හරිද? එතකොට ඒ වගේ බලලා ඕගොල්ලෝ ඒ ෆොලෝ කරලා තියාගන්න. මොකද ඒවලට එන්න ඔෆිෂියල් දේවල්. රූමර්ස් ද රිපෝට් ලියන දේවල්ද ඒවත් ඔෆිෂියල් විදිහට එන ඒවා තමයි එයාලා දාන්නේ. එතකොට අර අපිට අනිත් දේවල් වලට රැවටෙන්න ඕන කමක් නැහැ. මම ඊට අමතරව මල්ලි ප්ලස් දෙයක් ඇඩ් කරන්න ඕනේ. ඔයාලා Google ඉතින් යූස් කරනවා අනිවාර්යෙන්. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න road to doomsday.com එකන්නේ doomsday කියලා පාර කියන දේ තමයි road to doomsday කිසිම ස්පේස් එකක් තියන්නලු .com කියලා යන්න. ඔයාලට එතකොට road to doomsday කියලා එක countdown එකක් එයි. හරිද මේ මෙන්න මේක තියෙනවා වගේ. මෙන්න මෙහෙම එකක් එන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙන නෙවෙයි එනවා. මේ ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහ doomsday එකට කොච්චර දවස් තියෙනවද කියලා බලන්න. ඒක විතරම නෙමෙයි මෙතනදි තියෙනවා. ඔයාලට doomsday එක බලන්න කලින් කරන්න තියෙන homeworks ටික මොනවද කියලා. මෙන්න මේ ටික බලන්න ඕනේ. ඔයාලා එක homework එකක් කරාම අර to do list එකේ done කියලා වගේ ටික් එකක් දෙන්න තියෙන්නේ. ඔයා කොච්චරක් මේක ඉවර කරගෙන එනවද කියලා බලන්න බලන්න. ඒ කියන්නේ ඔයාලට දැන් මේකේ පෙන්නනවා මං ගියාම මට මුලින්ම තියෙන ඔයාලට homework එකක් ඇතුළේ මුලින්ම Iron Man බලන්න ඕනේ. Incredible Hulk, Iron Man 2. ඔම list එකේ තියෙනවා. එතන ඔයාලට chronological විදියට බලන්න පුළුවන්. නැත්නම් films ටික ආපු order එක විදියට බලන්න පුළුවන්. එතකොට මේකේ පෙන්නනවා ඔයාලට මේ කොච්චර දවස් තියෙනවද කියලා. ඊට අමතරව ඔයාලට පුළුවන් මේක දැන් Google එකෙන් බලනකොට ඒකේ අර ඔයාලා දකින්න ඇති මේ tabs වලට උඩින් අර dots තුනක් තියෙන option විදියට එතනට ගිහිල්ලා තියෙන මේක install කරන්න කියලා ඉන්ස්ටෝල් කරගත්තොත් ඔයාලට පුළුවන් මේක අර පොඩි ඇප් එකක් විදියට වගේ වැටෙනවා කෙලින්ම මේ ඔයාලගේ හෝම් එකට එහෙම බලා ගන්න පුළුවන්. ඒකටත් එක්ක මම ගිය වීඩියෝ එකට දාන්න ඕනේ කියලා තාම දාන්න බැරි වුණා. මට ඒක අමතකුණ ඇත්තරම කියන්න මම ඒක මේකෙදි කියන්න අපි දන්න දෙයක් තමයි Doomsday එකත් එක්ක Dune Part 3 එකත් රිලීස් වෙනවා. එතකොට අනිවාර්ය ෆිල්ම් IMAX තමයි මේ Dune Part 2 කියන්නේ. Doomsday කියන්නේ Infinity Vision කියන ටෙක්නොලොජි. මේ Infinity Vision කියන්නේ ඇත්තටම අර ඒකට තෝරාගත් සිනමා ශාලා මේකට ගැලපෙන සිනමා. ඒ කියන්නේ අලුතින් ෆිල්ම්ස් වල හදන්නේ නැහැ ඇත්තටම. ඒකෙදි වෙන්නේ මේ Infinity Vision කියන ටෙක්නොලොජි එකට ගැලපෙන සිනමා ශාලා ටික අරගෙන ඒක අර පොඩ්ඩක් අර ඒක ස්ටෑන්ඩඩ් එකකට තියෙන එකලා. ගාවෙත් ඒ වගේ ස්ටෑන්ඩඩ් එකකට තියෙන. හැබැයි මම හිතන්නේ IMAX එක රිලීස් වෙයි කියලා. හැබැයි මේ වගේ වැඩ IMAX රිලීස් වෙන්නේ වෙන්න ඕනේ අනිවාර්යෙන් මේක වෙන්න ඕනේ මේක මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා මේක මීට වැඩිය දැන් IMAX රිලීස් කරන්න සමහර ෂෝ ටයිම් බෙදන්න ඉඩ තියෙනවා ෂෝ ටයිම් එහෙම නැත්නම් තවත් ඔයාලට පොඩි ආරංචියක් දෙන්න තියෙනවා ලංකාවේ වදන City of Dreams කියන එකේ මේ විදි ස්කෝප් සිනමාස්ලා හදාගෙන යන යාලගේ අලුත් සිනමා එක ඒකෙදි රූම් එකක් තියෙනවා මේ දෙකෙන් මම මේ කියන දෙකෙන් එකක් අනිවාර්යෙන් එන්න පුළුවන් එක්ක 4DX එකක් එහෙම නැත්නම් Screen X එකක් මම හිතන්නේ Screen X හා 4DX කියන එක ඔයාලා මේ විදි දන්නවා Spider-Man රිලීස් උනේ Screen X කියන ටෙක්නොලොජි එකෙන් සමහරට එයාලා ඒකට ලොකු ප්‍රීමියර් එකක් කරේ Spider-Man film for Screen X විදියට ඒක ඇතුළේ තියෙන Screen X එකක් වෙන්න පුළුවන් මොකද එයාලා කියලා තිබ්බා අර මේ රස කියන්නේ මේ කට්ටියට අර සිතා ගන්න බැරි තරම එක්ස්පීරියන්ස් එකක් ගන්න බල අලුත් දෙයක්. දැන් යාලා ඔල්රෙඩි IMAX එකක් අපිට දීලා තියෙනවා. ඒකට තව IMAX එකක් ඒක ඇතුළේ හදයිද කියන සැකෙත් තියෙන සමහරට ආවොත් එම් මරු තව IMAX එකක් ආවොත් එහෙම. සුපිරි. හරිද? මොකද ඉන්දියාවටත් කිහිපයි තියෙන්නේ. ඉන්දියාවට කිහිපයි. මොකද මේ අපිට ලංකාවටම තියෙන අපිට මේ Havelock City එකේ තියෙන ස්කෝප් සිනමා එක IMAX එක විතරයි. තව IMAX එකක් හදොත් ඉතින් ඒක තවත් පට්ට. එතකොට අපිට ෆිල්ම්ස් එක දැන් ඇත්තටම මේ ෆිල්ම්ස් එක බෙදාගෙන හරි බලන්න බලන්න. අනිත් දේ තමයි යාලට කිසිම අවුලක් නැහැ මේ ෆිල්ම් එකම අරගෙත් තියන්න බල හේතුව මේ දවස්වල මේ ඔඩිසි එකත් බැලුවොත් හවුස්ෆුල් අපි මොකද මමත් බලන්න කියලා ඇත්තටම කෙලවරේ සීට් එක මට ඉන්නේ හවුස්ෆුල් මට මතකයි ඔව් හවුස්ෆුල් ඉතින් ඒ වගේ කොහොමද ස්ක්‍රීන් X එකක් හෝ 4DX එකක් අනිවාර්යෙන් එයි ඉතින් ඒක බලාපොරොත්තුවක් ඒක තියාගන්න ඒක ලංකාවට හොඳ ඔපචුනිටි එකක් පුළුවන් නම් ඇත්තටම මේ IMAX බලපු කට නැති බය ආයෙත් ඉන්නවා බලලා නැති කට්ටියක් ඉන්නවා මල්ලි ඒකට 4DX අරවා ගන්නේ තවත් චුට්ටක් එක්ස්පෙන්සිව් වෙන්න ඉඩ තියෙනවා හරිද මේ හැබැයි එක්ස්පීරියන්ස් කරන්නේ ජීවිතේ එකපාරක් හරි තමන් සිනමා රසිකයෙක් නම් එකපාරක් එක්ස්පීරියන්ස් මට මේ අදටත් දැන්
හොඳම උදාහරණය මම නදීකය අපි මේ අපේ එක්ස්පිරියන්ස් කතා කරන්නේ අපි කොමික් කියවලා චිත්‍රපටි බලලා නිර්මාණත් එක්ක මගේ මං ලගේ මාශ්‍රය කරන යාළුවෙක්න්න මල්ලි දැන් යමට ගොඩක් කලට බැනපු දෙයක්ත්තමයි දැමිට අවුදු දෙකර කලින් ඇයි මේ හැම අයිමක්ේ මන ඕකට මාර විදමන්න බංයන්න ඇයි ඔච්චර සල්ලි එක අතල්ලක සිනමාවන්න අතල්ලකම මෙහම කියන්නද මිනි දවසක් දෙකක් ගිල අයිමක්සේ ෆිල්ම් බල මල්ලි මේ අයිමක්සේ ෆිල්ම් බලෝටස දැම් වෙන එක බලන්න හිතෙන්නට හරි සර අන්න සරලවම ඒක තම හේතුව හරිනික අයිමක්ගේ ෆිල්ම් බලෝදයන් එක මේ තැනි ටෙක්නිකලි ඇබ්බෙවින එතනින් හට දෙයන්න වල ඇබ්බෙවින එක හිතාගන්න බෑ සුපිරිය සුපිරි සුපිරි ඒ පර්ෆෙක් එකන ඒ ලෙවල්ලක ෆිල්ම් බලට පසේ එතනින් පල් අපි ෆිල්ම් බල්ල මෙතනින් හාදයන්න බලාපොරතන බිලෝදයක් ඇත්තර බල වෙන ඒවගේතම එක්ස්පිරන්ස එකකොද අපි තන වල ෆෝර්නකින් බලන්න පිසිකෙන් බලන්න ටීවකෙන් බලන්න සමරුන්ට තින අගල් 55 65 ටීවිදින කොච්චර කරත් අමාරුගෙන අපිට ෆිල්ම්ස් බන්න යන්න ඕන අපට අඟල් 65 මිනි මිනිතියට ඇතිවාගේතම ඇබැයට සවුන්් එක්ස්පිරියන්ස එක ගන්න බෑ කොහම කිවොත් තියට එක්ස්පිරියන්ස එක කියන දේ කිසිම වෙලාවක ලැබ් එකෙන් බලවත් ෆෝන් එකෙන් බලව ටීවක බලවත් ගන්න බෑ ඒක ඇත්ත අනිතක දැන්නිකමට හිතන්න වල්ලි දැන් අනික තන ෝඩියන්ස එකක් ෝඩියන්ස් මං කියන ස්පඩ වෙනට ඒක ෝඩියන්ස ොද ගොඩත් ඇඟල දැක්කන යාලට කෑගහල බලන්න ඇති තිබිල නික හිතන ඩීසි අපි වල ඩීසි ෆිල්ම් අද ඒක මේ ඩිජිටල් රිලිස් අපි මෙහෙම ඉඳගෙන බැලුවොත් මේ අතල්ලගෙන අපිට අර ඒක එකක් එනර්ජී වෙලා තන තරමගොත්තහෙම මේ ඇගිල්ල මෙහෙම ඉස්වත් හූ කියනත් මට්ට ඒක පට්ට ඉතින් ඇර ඒ වගේ මේ ඩිරෙක්ටස්ලා ප්‍රඩියසස්ලා මේක කැමරා කරන එඩිටස්ලා මේ අයිමක් කැමරා අරගෙන මේ ඇත්තම් උන්ට තිබ නැබල් ෆෝන් එකකින් මේ රෙකෝඩ් කරලා ඔයාලට දෙන්න ඒ සීනියලට එහෙම කරන්නෙත් නැත්තේ ඒ එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙන්න ඕනේ නිසා හරි එතකොට අපිට අද ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන අධික ඔය ටික විතරයි මීට ඉස්සරහට තව ට්‍රේලර්ස් එයි අන්න අධික අනිවාර්යයෙන් මේ ටික අරගෙන එයි ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි Avengers Doomsday event එකකුත් එන්න තියෙනවා මේ වෙද්දි ප්ලෑන් කරගෙන යන ගමන් තියෙන ඒ දේවල් වල තොරතුරු ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි එහෙනම් කට්ටිය Bioscope Zone YouTube channel එක subscribe කරන්න අපිත් එක්ක එකතු වෙන්න කමෙන්ට් කරන්න ඔයාලා තියෙන ප්‍රශ්න අහන්න අපි ඉන්න ඕගොල්ලොත් එක්ක ප්‍රශ්න වලට උත්තර බෙදා ගන්න මේ සිනමාව සම්බන්ධව කොමික් සම්බන්ධව එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු එහෙනම් හැමෝටම ජය වේවා bye